සානකයව නොදන්න එකෙක් ඌට වෙඩින් එකකට ඉන්වයිට් කළා. අයියේ මේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඔයා ගාව විග් එකක් වගේ නැද්ද හොයාගන්න? විග් එකක්? මේ වෙඩින් එකක් අස්සේ කොහොමද මචං බොරු කොණ්ඩ හොයන්නේ? නෑයි අපේ ඉසුරුවය දාගෙන හිටපු විග් එක හුළඟ ගියානේ. ඈ? ඉසුරුවගේ? මේ වෙඩින් එකේ මනමාලයි කොණ්ඩේ හුළඟ ගියා? බකවුද? මම තමයි අයියේ වෙඩින් කාර් එක ඩ්‍රයිව් කරේ. අපි ෆොටෝස් ටික ගහලා එන ගමන් කාර් එකේ වීදුරුව පොඩ්ඩක් පහත් කරපු වෙලාවේ තමයි අර හුළම් පාරට ඉසුරුවගේ කොණ්ඩේ ගහගෙන ගියේ. කළු ගඟට වැටුනේ. යකෝ දැන් මේ මගුල කරන්නේ කොහොමද? මොන මගුල කරද යකෝ? ඌ කාර් එකේ වීදුරුව අරන් ගිහලා තියෙන විග් එකක් දැම්මා. නෑ නතාෂක්කට අදත් වමනට ආවයියේ. තාම ප්‍රෙග්නන්ට් වෙලා මාස 2යිලුනේ. මම තමයි වමන දාන වීදුරුව පහත් කරේ. නතාෂා මනමාලි ප්‍රෙග්නන්ට්? යකෝ අපේ එක ගිය මාසේ නටින්න ආවේ. මම හිතන්නේ ඉසුරු අයියත් ඕක දැනගෙන ඉඳලා නැහැ. මම ඕක කියනකොටම තමයි කොණ්ඩේ හුළඟට ගහගෙන ගියේ. එහෙම කොණ්ඩේ පස්සේ දුවන් ගිහිල්ලා අපේ ඉසුරු අයියත් කළුගඟට පැන්නා. හා? ඉසුරුව ගඟේ පැන්නා? ඔව් කොණ්ඩේ අල්ලගන්න වෙන්නේ නැති. මම ඒත් කිව්වත් එක ගඟට පනින්න එපා මං වෙන විග් එකක් හොයන් එන්නම් කියලා. මෙයා පැන්නනේ. අනේ දෙයියනේ. ඔක්කොටම වඩා හපන් අයියේ මේ වෙඩින් එකට ඇවිල්ලිනේ මිනිස්සු. මම මේ විස්තරේ කියලා පුළුවන් නම් විග් එක හොයලා දෙන්න කියලා අර දොරගාව ඉඳන් ආයුබෝවන් කියලා අංකල්ට කිව්වා. මේක ගී සපෝට් එකක් දෙන්න නැතුව පපුවල්ලන් බිම වාඩි ගත්තානේ. යකෝ ඉස්රුවගේ තාත්තා. පපුලම් කරුකාරයා. ආයේ මනමාලයාගේ තාත්තද? කොහොම හරි මේ අයියකවත් විග් එකක් නැහනේ. මේ අපි අද විග් එක හොයාගත්තේ නැත්නම් මේ කසාද කරන්න වෙන්නේ නැහැ. අරයා කයින් එකක් නැහැ. තාම කළු ගඟේ බීන්න නැති. ඈ?